තෙරුවන් සරණයි. මම දෙයක් කියන්නද? මට දෙයක් තේරගන්න ඕනේ. ඔයා බොන්න ඇයි? හැදුව මොකක්ද? මොකද ගොඩාක් අය කියනවා එයාලා බොන්න සතුටු වෙන්නට කියලා. හැබැයි මෙහන්න බීලා පස්සේ ඔයා සිහිය නැති වෙනවා. ඊට පස්සේ මිනිස්සුනෙක් කරන්නු වෙනවා. ඊට පස්සේ ඔයාගේ ජීවිත අනරක්ෂිත වෙනවා. ගිහි ජීවිතේ බොන්න නැතුව තමයි සතුටු වෙන්න පුළුවන්. සීගලවාද සුත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔයාගේ සැබෑ මිතුරන් ඔයාගේ නාරක කාලයේදී උදව් කරන අය. ඔයාත් එක්ක බොන්න අය ඔයාගේ සැබෑ මිතුරන් නෙවෙයි කියලා. යාළුවෝ එක්ක බොන්න නැතුව සතුටු වෙන්න පුළුවන්. මේ ලස්සන ට්‍රිප් එකකට යන්න. ඔයාගේ යාළුවෝ එක්ක පන්සලට යන්න, පින රැස් කරගන්න, රසවත් තේ බොන්න. ඒක පොඩි ඇක්ටිවිටිස් ලස්සන කුසලවත් ඇක්ටිවිටිස් කරන්න පුළුවන්. ඒකෙන් සතුටු වෙන්න පුළුවන්. බොන්න නැතුව, අපේ අංගට රිද්දෙන්න නැතුව. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා බොන්න එපා කියලා. මේක ඇයි? උන්වහන්සේ අපිට බොන්න එපා කිව්ව ඒක අපිට දඬුවම් කරන්න නෙවෙයි. උන්වහන්සේ එහෙම කිව්වා අපිට ආරක්ෂාව කරන්න. මොකද බීලා පස්සේ ඔක්කොම නැති වෙනවා. අපේ ඇඟ නැති වෙනවා. ඊට පස්සේ අපේ සිහිය නැති වෙනවා. ඊට පස්සේ අපේ ආරක්ෂණ නැති වෙනවා. ඒක මතක තියාගන්න. අපේ ජීවිතේ ඒක අතහරින්න ඕනේ. ඒක නිසා පුළුවන් නම් ඔබ උත්සාහ කරන්න. නාරක පුරුදු නැති කරගන්න. ඊට පස්සේ ඔයාගේ ජීවිතේ ඔයාගේ මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක රිලේෂන්ෂිප් එක අනිවාර්යයෙන්ම යහපත් වෙයි. තෙරුවන් සරණයි.